ෆියුචර් එකේ වෙබ්සයිට් ඩෙවලොප් කරන්න කෝඩින් ඕනේ නැති වෙයි කියලා රිසර්ච් තියෙනවා. ඇන්ටිග්‍රැවිටි කන්සෙප්ට් එක යූස් කරලා වෙබ් ඩිසයින් කරන්න පුළුවන්. ෆියුචර් ටෙක්නොලොජි එකක් ගැන අද අපි බලමු. ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම බ්‍රවුසර් එක ඕපන් කරලා ඇන්ටිග්‍රැවිටි ඩවුන්ලෝඩ් කියලා ගහන්න. ඇන්ටිග්‍රැවිටි ඩවුන්ලෝඩ් කියලා ගහන්න. සේවා එන පළවෙනි වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ බටන් එක ඔබන්න. එතකොට ඩවුන්ලෝඩ් වෙන්න ගනි. මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉඳලා කට් කරනවා. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයා එම ගිහිල්ලා ඩවුන්ලෝඩ් වල තියෙනවා ඇන්ටිග්‍රැවිටි එක. මෙහෙම ගිහිල්ලා ඕකේ දෙන්න. පස්සේ මේක ඇක්සෙප්ට් දීලා නෙක්ස්ට් කරගෙන නෙක්ස්ට් කරගෙන එතකොට ඩවුන්ලෝඩ් වෙයි. මම ඉන්ස්ටෝල් වෙනකන් ඔයා යන්න i browser එකට ගිහිල්ලා chatgpt එකට යන්න. chatgpt.com කියලා ගහලා chatgpt එකේ ඔයාගේ අදහස දෙන්න. ඔයාලට මොකක්ද හදන්න ඕන වෙබ්සයිට් එකේ මේ විදියටද මොන විදියටද ඒ විදිය ඔයාගේ තියරිය ඔයා මෙයාට කියන්න. ඔයාට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්, සිංහලෙන් කියන්න පුළුවන්. මොන විදියට කිව්වත් එකයි. මම දැනට සිංහලෙන් කියන්නම්. මට වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ. වෙබ්සයිට් එක හෝම් ගෙවල් ඩිසයින් කරන එක. ඒක ටිකක් හොඳ ඇඩ්වාන්ස්ඩ් වෙබ්සයිට් එකක් වෙන්න ඕනේ. ඒ වෙබ්සයිට් එකෙන් වෙන්නේ මම ගෙවල් ලස්සනට ස්මාර්ට් ගෙවල් හදන එක. ඒකට කට්ටියව හය කරන්න පුළුවන් වෙන එකක් තමා මම හදන්නේ. එතකොට යා අයිඩියා එක කියයි. ඔයාලට තියෙන්නේ මෙන්න මේ එතන ඉඳලා. ඉතින් වෙබ්සයිට් එක නමක් තෝරගන්න. මම දැන් තේනවා ඒක තෝරගන්න. මම ස්මාර්ට් හවුස් හබ් කියලා දාගන්නවා. අන්න එතකොට මෙහෙම කොපි කරගෙන යන්න තියෙන්නේ. කොපි කරගෙන මෙහෙම කොපි කරගන්න. ඊට පස්සේ control C එක බලන්න පුළුවන්. කොපි කරලා පුළුවන්. ඊට පස්සේ මෙහෙම launch දෙන්න. ඊට පස්සේ ඔයාගේ PC එකේ ඇන්ටිග්‍රැවිටි ඕපන් වෙයි. ඊට පස්සේ වුණාට පස්සේ ඔයා මුලින් sign in වෙන්න ඕනේ. මෙන්න මේ බටන් එක ඔබලා පොඩ්ඩක් ඉන්න load වෙනකම්. හරි. නෑ තාම නෑ. අන්න එතන login බටන් එක ආවා. ඊට පස්සේ එතන sign in with Google දෙන්න. මම දැනට තියෙන මගේ mail එකක් දානවා. දැන් මේක දාගන්න මගේ මේ mail එකට. පස්සේ ඔයා sign in වෙන්න හයිස්. ඊට පස්සේ sign in වෙන්න. ඊට පස්සේ මෙතන ඔයාට ඕන කැමති දෙන ටික එක දාන්න. මම නම් දාගන්නවා. පස්සේ open දෙන්න. ඊට පස්සේ මට එකක් කරලා යන්න පුළුවන් ඇන්ටිග්‍රැවිටි එක. ඊට පස්සේ open folder යන්න. සේවාට කැමති තැනකට ගිහිල්ලා අලුතෙන් folder එකක් හදාගන්න. මම මේකට දානවා home කියලා. ඉතින් select කරලා බලන්න. ඊට පස්සේ ආර කොපි කරගත්ත එක තියෙනවනේ. ඒ කොපි කරගත්ත එක මෙන්න මෙතනට paste කරගන්න. paste කරගන්න. එතකොට මෙන්න මෙහෙම එනවා. දැන් ඊට පස්සේ generate වෙනවා. කොම කළා ඒවයි.
මේක නම් ටික වෙලාවක් යනවා කාලක් විනාඩි 20ක් වගේ යනවා වෙබ්සයිට් එකට කොහොම වෙලා එන්නේ ඊට පස්සේ මේක එක එක වෙනවා ඇක්සෙප්ට් කරන්න ඒව දෙන්න ඕනේ පොඩ්ඩක් ඉන්න මෙමරි ටයි එකක් આવොත් මෙමරි ට්‍රයි කරන්න එතකොට හරි එතකොට ඒගොල්ලෝ ආයි හදනවා හරි එක එක හදනවා දැන් මෙතන ෆයිල් ටික හදාගෙන යාළුවම එයා වෙබ්සයිට් එක හදනවා මම වෙබ්සයිට් එක හැදුනට පස්සේ එන්නද තව චුට්ටක් ඉඳලා ඔයාලට තව ටිකක් පෙන්නලා යන්නම් මම ඔයාලට සිම ස්කිප් කරන්න හරිනේ මේක තමයි සෙටප් එක ඒ සෙටප් එකට අනුව එයාලා හදා ගන්නවා මේ SEO පවර් කරනවා ඒ ඔක්කොම තියෙනවා එයා හදා ගන්නවා දැන් ඔයාලට තියෙන පොඩ්ඩ වෙලාවක් බලාගෙන ඉන්න මම දැනට පොඩ්ඩක් ස්කිප් කරනවා පොඩ්ඩක් ආයෙ පෙන්නන්න ආවා ඊට පස්සේ දැන් ඔයාලට මෙතන මෙහෙම එකක් පෙන්නයි ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතන ඕපන් කරලා මෙන්න මෙතන ප්‍රොසෙස් කියලා බටන් එකක් තියෙනවා අන්න ඒක ඔබ එතකොට වෙබ්සයිට් එක හැදෙන්න ගන්නවා මේක ඕනනම් ඔයාලට දාගන්න පුළුවන් ඒක විතරයි තියෙන්නේ ඔව් ඒක විතරයි තියෙන්නේ දා කරන්න දෙන්නේ මෙන්න මෙහෙම රන් කියලා බටන් එකයි එතකොට ඔයා රන් කරලා දෙන්න නැත්තම් සයිට් එක හැදෙන්නේ නැහැ ආස්මිය ඕල්වෙස් සඳහන් එතකොට ටිකක් සමහර වෙලාවට අහන්න නැතුව යනවා පස්සේ මම වෙබ්සයිට් එක හැදුනට පස්සේ මම ආයි එන්න ඇවිල්ලා මම ඊටු ටික කියලා දෙන්නම් දැන්ට පොඩ්ඩක් මම ස්කිප් වෙන්න දානවා දැන් ඒක හරි වෙබ්සයිට් එක හැදලා ඉවරයි දැන් තියෙන්නේ මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. ඒ කියන්නේ එකකින් එකට නැස්සම සමහර වෙලාවට එයා මේකත් හදලා දෙනවා මෙතනම අපිට ඕන කීයට can't reach this page කියලා ගැහුවා මේ වෙබ්සයිට් එක ඒක හදලා දෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් මේක උනාට පස්සේ දැන් හරි ආයි කරගන්නවා. ඔයාලට මේකට Chrome එක ඕනේ මේ open browser මේක අනිවාර්යෙන් Chrome එක ඕනේ. එයා මේක කරගන්න ඔයාලා. අපිට ඕන එයා බලන්න පොඩි රාත් යනවා එකට නා. අපිටත් ඕන නම් ගිහින් බලන්න පුළුවන්. මෙන්න මේක ඒවා එයා ලෝඩ් කරගන්නවා. ඒක ඇස්සේ අපි ලෝඩ් කරන එක පොඩ්ඩක් හරදලා නැහැ. එයා ලෝඩ් කරලා ඉන්නකම් පොඩ්ඩක් බලාගෙන ඉන්නමු. මම එතන වෙන පේජ් එකක් ඕපන් කරලා ඔයාලා අරගෙන මෙන්න මේක කොපි කරගන්න තියෙන්නේ. මෙන්න මේ තියෙන මෙන්න මේක මෙන්න මෙතනට මෙන්න මේක කොපි කරගත්තා. මෙහෙම ගැව්වා. එතකොට ඒක ලෝඩ් වෙනවා. එන්න වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. එහෙම තමයි තියෙන්නේ. අපිට ඕන නම් මේක වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ ෆයිල් හැට යනකොට මේ තියෙනවා මෙහෙම අපිට ඕන නම් මේව ඇඩ් කරගන්න පුළුවන්. කැල්කියුලේට් කරගන්න පුළුවන්. මේ ඔක්කොම තියෙනවා. මම කෙනෙක් ගිහින් පෙන්නන මේ ඩිසයින් ලෝකලොස් කරලා තියෙන්නේ ඒකින්ද hire builders මේ ඩිසයින් එක මේ hire builders අපිට කට්ටිය වැඩ් කරන්න පුළුවන් මේ වෙරිෆයි කරන්න තියෙනවා ටික ඊට පස්සේ ස්මාර්ට් ටෝන් මේ ටයිටන් security biometric locks ඒ ඔක්කොම තියෙනවා එතන ලස්සනට මේක හදලා තියෙනවා එහෙම තමයි මේක වෙන්නේ දැන් ඔයාලට තියෙන්නේ ඔයාලට හොස් කරගන්න ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් කරලා කියලා දෙන්නම් ප්‍රී හොස් කරගන්න විදියක් ඔයාලට මේ වීඩියෝ එක අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ලයික් කරලා ෂෙයා කරලා යාළුවන්ටත් පේන්න පොඩි සබ් එකක් දෙන්න එහෙනම් අදට අපි ගියා බයි